යන්නයි සූදානම් වෙන්නේ. ලංකාවේ රග කණ්ඩායමේ හොඳ වාර්තාවක් හොඳ ජයග්‍රහණයක් වාර්තා කරා. විශේෂයෙන්ම ආසියානු රග්බි ශූරතා තරඟාවලියට සුදුසුකම් ලබන මේ සහභාගී වන ආසියාවේ ප්‍රධාන කණ්ඩායම් හතරට පිවිසීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා. ඒ මේ මැලේසියානු කණ්ඩායම ලකුණු 59ට 19ක් ලෙස පරාජයට පත් කරා අපි විශිෂ්ට ලෙස. ඉතින් අපි සුබ පතනවා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට. මම කියන්නේ කාලාන්තරයක් තිස්සේ තාම එහෙම කට්ටක් කාලා තමයි අද උතෙන්ට ලංකා රග්බි කණ්ඩායමට ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි රග ශාස්ත්‍රය තුළ අපි තාම චූටි රටක්. විශේෂයෙන්ම අපේ රටේ තියෙන සම්පත් එක තමයි අපේ මිනිස්සු ගත්තාම ටිකක් පොඩි මිනිස්සුනේ. ඉතින් ඇඟපතෙන් වුණත් ඉතින් නමුත් ඊටාම දක්ෂ ස්කිල් එකක් පෙන්눔 කරන ආකාරයක් පෙන්눔 කරා පසුගිය වසර කිහිපය පුරාවටම ශීඝ්‍ර දියුණුවක් රග ක්‍රීඩාවේ ජාත්‍යන්තර තලයේදී අපේ කණ්ඩායම ලබා ගත්තා. ඉතින් මෙතනදී අපි දැක්කා හේෂාන් ජැන්සන් දිනාල් ලේකනායක වගේ ක්‍රීඩකයින් ඉතාම දක්ෂ ලෙස ක්‍රීඩා කරා. මම හිතන්නේ දිනාල් ලේකනායක වෙන්න ඕන උත්සාහ කළිනුම් ත්‍රිත්වයක් ලබා ගන්න හැකියාව ලබා කරගත්තා. ඉතින් අපි සුබ පතනවා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ආසියානු රග්බි ශූරතා තරඟාවලියේ හොඳින් ක්‍රීඩා කරන්න අවශ්‍ය ක්‍රීඩා ලැබෙන්න කියලා. එනි ශ්‍රී ලංකා නිවුස් ටොක්ස් වලින් ප්‍රාර්ථනා කරන්න කැමැතියි. ඒ වගේම